විදෙස්ගත ලාංකිකයන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් විදේශ නියුක්ති කාර්යාංශය විසින් විශේෂ QR කෝඩ් එකක් ලින්ක් එකක් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ලින්ක් එකට ගියාම ඔයාට ඔයාගේ විස්තර ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේකෙන් කියන්නේ මේ විශ්‍රාම වැටුප ලබා දීමේ ඇප්ලිකේෂන් එකද? එහෙමත් නැත්නම් අයදුම්පතද? නෑ. මේක අයදුම්පතක් නෙමෙයි. මේක සමීක්ෂණයක්, සර්වේ එකක්. ඒ හින්දා ගොඩක් අය පටලගෙන ඉන්නවා මේක මේවා ඇප්ලයි කරනවා නැත්නම් මේ රෙජිස්ටර් වෙනවා ආදී වශයෙන්. ඉතින් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බොහෝ YouTube හෝ ඒවා මේ වීඩියෝ කරන අයත් මේක පොඩ්ඩක් පටලගෙන ඉන්නවා. මිනිස්සුන්ට කියනවා ඉක්මනට රෙජිස්ටර් වෙන්න මේකට යන්න කියලා. ඉතින් එහෙම රෙජිස්ටර් වෙන එකක් නෙමෙයි, සමීක්ෂණයක්. ඉතින් මේ සමීක්ෂණය ඔයාගේ තොරතුරු තමයි ගන්නෙ. ඔයාගේ වයස කීයද, කොච්චර කාලෙ ඔයා රට හිටියද, එතකොට කීයක් ඔයාට ගෙවන්න පුළුවන්ද නැත්නම් දායක වෙන්න පුළුවන්ද විශ්‍රාම වැටුපට. ඒ වගේ ගොඩක් දේවල් මේ තොරතුරු ඇතුළත් කරන්න තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් මේ තොරතුරු ගත්තට පස්සේ විදේශගත ලාංකිකයන් අපේක්ෂා කරන්නේ මොකද්ද කියන එක විදේශ වන්‍යුක්ති කාර්යාංශය ඉතින් මේ කට්ටිය මේවා ෆිල්ටර් කරනවා ඇති. ඉතින් මෙහෙම ෆිල්ටර් කරාට පස්සේ හොඳ සිස්ටම් එකක් හදනවා ඇති. ඒකට වෙන්න ඇති මෙහෙම මේ තොරතුරු ගන්න. ඉතින් මේකයි අපි විශ්වාස කරන්නේ නැත්තම් මෙහෙම සමීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මට හිතෙන දේ පෞද්ගලිකව අවුරුදු ගාණක් අපේ විදේශගත ලාංකිකයන් ගැන කතා කරනවා. විදේශ නියුක්ති කාර්යාංශය දන්නවා විදේශගත ලාංකිකයන් කියන්නේ කවුද, උන්ගේ සිතුම් පැතුම් මොනවද, විශ්‍රාම යන්නේ කොහොමද, උන්ට අවශ්‍ය දේවල් මොනවද. ඉතින් මේවා දන්නවා. ඉතින් මෙහෙම සමීක්ෂණයකටත් කාලය ගන්න ඕනද කියලා වෙලාවකට හිතනවා කමක් නැහැ කාලය ගන්න. මොකද දැන් අපි කොච්චර කල්ලිද මේ විශ්‍රාම වැටුපක් ගැන කතා කරන්නේ. ඒ හින්දා සමීක්ෂණයටත් කාලය ගන්නකො, කාලයත් අරගෙන හොඳට වැඩක් කරන්නකො. වැඩේ කරලා මොකද්ද කරන්න කියලා අපිට කියන්නකොනේ. අන්න ඒ තමයි බලන් ඉන්නේ. ඉතින් මේ දායකත්ව විශ්‍රාම වැටුප දැනටමත් තියෙනවා. ඉතින් මේකේ අඩුපාඩු තමයි මං හිතන්නේ හොයලා බලනවා ඇත්තේ. ඉතින් ඔයාටත් අවශ්‍යතාවය තියෙනවා, හැකියාව තියෙනවා. ගිහලා මේ සර්වේ එකට, සමීක්ෂණයට සහභාගී වෙන්න. අපි ලින්ක් එක දාලා තිබෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ, කමෙන්ට්ස් වල. ඉතින් ගිහිල්ලා මේ සමීක්ෂණයට සහභාගී වෙන්න. ගිහිල්ලා ඔබගේ තොරතුරු ලබා දෙන්න, ඔබ අවශ්‍යතාවය කියන්න. ඊට පස්සේ අපි බලමු කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් ඔබව දැනුවත් කිරීම ගොඩක් සිද්ධ වෙනවා. ඒ හින්දා channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න. ආදර සමගන්නා සුබ දවසක්.